අද මම වෙනස්ම ආකාරයේ සාකච්ඡාවක් කිරීමටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් වෙනද වගේම මීට සහභාගී වන ලෙස බොහොම සෙනෙහසින් ඔබට ආරාධනා කරනවා. ඔන්න ඔබ සිනමා ශාලාවක් තුල චිත්‍රපටයක් බලන්නට සූදානමින් සිටිනවා කියලා හිතන්න. ඔබ හොඳින් දන්නවා චිත්‍රපටයේ නරඹන්නටයි මේ සූදානම් වන්නේ කියලා. ශාලාව අඳුරු වූ විට ඔබේ අවධානය තිරය මතට යොමු වෙනවා. ඔන්න ක්‍රමක්‍රමයෙන් ඔබ චිත්‍රපටය තුළට ඇතුළු වෙනවා. මෙතෙක් වේලා ප්‍රේක්ෂකයෙකු ලෙස සිටි ඔබ දැන් චිත්‍රපටි කතාවේ පාර්ශ්වකරුවෙක් වෙන්න පටන් ගන්නවා. දැන් එහි කතාව ඔබේම කතාව බවට පත් වෙනවා. ඔබේ ඇතැම් හැඟීම් අවදි වෙනවා. සතුට, දුක, කම්පාවාදී හැඟීම් මාරුවෙන් මාරුවට නැගෙනවා. ඇතැම් විට ඔබ සංවේදී වෙනවා. හැඟුම්බර වෙනවා. මේ සියල්ලම ඇත්තක්ද? චිත්‍රපටයේ අවසානයේදී ඔබ තාත්වික ලෝකයට එනවා. එතකොට අර හදාගත්තු ලෝකය අතුරුදහන් වෙලා නේද? මේ චිත්‍රපටයේ නිර්මාණකරුවා කවුද? ඇත්තටම ඔබ නැරඹූ, ඔබ වින්දනය කළ, ආස්වාද කළ ඒ චිත්‍රපටයේ සැබෑ නිර්මාණකරුවා ඔබම නේද? මේ චිත්‍රපටය ඔබට ගැළපෙන ලෙස මවා දුන්නේ ඔබේම සිතේ විඤ්ඤාණයයි. ඒ සඳහා හේතු වුණේ ඔබේම සංස්කාරයන්මයි. නැරඹීමට පෙරත්, නරඹන අතරදීත් එයට වර්ණ, හැඩතල, හැඟීම් ආදී එකතු කර විචිත්‍ර කළේ ඔබේම විඤ්ඤාණයමයි. ඒ අනුව විඤ්ඤාණය සැබෑවින්ම පුදුම මායාකරුවෙක් නේද? චිත්‍රපටයෙන් පසුව දැන් ඔබ සම්මුති ලෝකය පරිහරණය කරනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, හැඟීම් ඔබට දැනෙනවා. මේ මොහොතේ පවා ඔබට ඒවා දැනෙනවා. ඒ සමගම ඔබටම ආවේනික ලෝකයක් නිර්මාණය වෙනවා. දැන් ඔබ හමුවේ නෑයන්, මිතුරන්, දේපොළ, ගේදොර, යාන වාහන, වතු පිටි මේ සියල්ලම තියෙනවා. ඇත්තටම ඔබ මේ අත්විඳින්නේ පවතින තියෙන ලෝකයක්ද? මේ සිද්ධියත් අර චිත්‍රපටි දර්ශනය නැරඹීමේ සංසිද්ධියට සමානයි. ඔබ මේ අත්විඳින සම්මුති ලෝකය විඤ්ඤාණයේ මැවීමක් ලෙස පිළිගන්නට ඔබට පුළුවන්ද? ඇත්තටම සම්මුති ලෝකය කියලා යමක් තියෙනවද? සමාවන්න. මගේ මේ ප්‍රශ්නය වැරදි. බුදුන් වහන්සේ දේශනා කළේ ඇත කියන්නේ එක් අන්තයක් බවත්, නැත කියන්නේ තවත් අන්තයක් බවත්. ඒ නිසා උන්වහන්සේ අනුදැන වදාළේ ආන්තවලින් මිදී සියල්ල දකින ලෙසයි. එම නිසා සම්මුති ලෝකයක් නැත කියන අන්තය අතහරිමු. ඒ වාගේම සම්මුති ලෝකය ඇත කියන අන්තයද අතහරිමු. ඒ අනුව ලෝකය විඤ්ඤාණයේ මවාදීමක් ලෙසම දකිමු. හරියටම අර චිත්‍රපටය මවා දුන්නා වගේ. බුදුන් වහන්සේ විඤ්ඤාණය උපමා කළේ මායාකරුවෙකුටයි. විඤ්ඤාණය කියන මායාකරුවා අපට ලෝකයක් මවා දෙනවා. බුදුදහමට අනුව, හේතුඵල දහම අනුව විඤ්ඤාණය පහළ වෙන්නේ සංස්කාර හේතුවෙන්. හරියට නවීන AI තාක්ෂණය වගේ. අපි ලබා දෙන දත්ත අනුව AI තාක්ෂණය අපිට ප්‍රතිනිර්මාණයක් බිහි කරනවා. අපි ලබා දෙන ප්‍රොම්ප්ට් එක අනුව AI තාක්ෂණය අපට අවශ්‍ය නිස්සල රූ, ඒ කියන්නේ ඉමේජස්, ඒ වගේම චලන රූ, ඒ කියන්නේ වීඩියෝ අපට ඕනෑ විදිහට නිර්මාණය කර දෙනවා. ඒ අනුව AI තාක්ෂණය හරියට අපේ මනෝවිඤ්ඤාණය වගේ නේද? AI තාක්ෂණය මගින් අපට මවා දෙන්නේ ඇත්තටම පවතින දේවල්ද? ඒ වගේම විඤ්ඤාණය මගින් අපිට මවා දෙන්නෙත් ඇත්තටම තියෙන ඒවාද? මේ තේරුම් ගන්න කදිම නිදසුනක් සලකා බලමු. මායාකරුවෙකු වේදිකාවක් මත තම මැජික් සංදර්ශනය පෙන්නනවා. ප්‍රේක්ෂකයෝ දැස් දල්වාගෙන ඔල්ලුව රසන් දෙමින් මේ විස්මයජනක ආශ්චර්යමත් සංදර්ශනය නරඹනවා.
මේ අතර එක්තරා නිරීක්ෂකයෙකු හෙමින් සීරුවේ වේදිකාව අසලට ගොස් වේදිකාවේ කෙළවර තිබූ තිරයකට මුවා වෙලා මැජික්කරුව හොඳින් නිරීක්ෂණය කරන්නට පටන් ගන්නවා. මැජික්කරුගේ සැබෑ ස්වරූපය ඔහුට හෙළි වෙනවා. ප්‍රේක්ෂකයාව රැවටීමට යොදාගත් ඇස් බැන්දුම් අංග චලන සඟවා තබාගත් දේ එළියට ගැනීම එළියේ තිබුණු දේ සඟවා ගැනීම ආදී රහස් සියල්ලම නිරීක්ෂකයා දකිනවා. නිරීක්ෂකයාට මැජික්කරුගේ බොරුව අහුවෙනවා. නමුත් ඒ මොහොත වන විට පවා ප්‍රේක්ෂකගාරයේ පිරිසට මැජික්කරු මහා විස්මයක්. අර ප්‍රේක්ෂකයෝ වගේ අපි සියලු දෙනා විඤ්ඤාණයේ මායාකරුට අහුවෙලා. විඤ්ඤාණය මායාවක් බව දැනගැනීමෙන් පවා සම්මා දිට්ඨිය කෙරෙහි අපි යොමු කරනවා. විවිධ ආශාවන් ඔස්සේ ලෝකයේ දෙසට ඇලී යන විට ද්වේෂය නිසා ලෝකය හා ගැටෙන විට ඒවාට නොරැවටී ඒවා විඤ්ඤාණයේ හුදු මැවීම් පමණක් යයි සලකමින් ඒවායින් අත්මිදිය හැකි නේද? හැම මොහොතකම විඤ්ඤාණයේ මායාව දැක ගැනීම සැබෑ සතිමත් බවයි. විඤ්ඤාණයට නොරැවටි සතිමත්ව වාසය කිරීමට ඔබට ආරාධනා කරනවා.